හෙලෝ ගයිස් මේ වීඩියෝ එකට ලයික් කරලා සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අපි ඔන්න ගෙට ආවා. අඩෝ සඳුන් උඹ බය වෙලා නැත්තේ මොකද? උඹ මහා බය ගුල්ලනේ. මම මොකටද බය වෙන්නේ? තොපි මට බය වෙන්න ඕනේ. අනේ මේ ඵලයන් යන්න. අර අපි ඉස්සරහා තියෙන කොරිඩෝවට යන්නේ නේද? ඔව් බං. කැස්ස බං මේකේ තියෙන දූවිල්ලට. මේ කොරිඩෝව. කොහොබන් සඳුන? අඩේ ඇත්තට ඌ කොහෙද ගියේ? ඌ මෙලහට මොකකට හරි බය වෙලා ඇත්තේ. බුදු අම්මෝ. මොකද යකෝ බුදු අම්මෝ ගාව හොල්මනක්වත් ආවද? නෑ යකෝ මෙන්න මූ ඉස්සරහට වෙලා බය කරනවා. ඌ කොහෙන්ද බං මෙතනට ආවේ අන්න අර හිටියේ. කොහෙද බං අතුරුදහන් වුණේ ඇස් පිල්ලමක් ගහන්න ටිකට? බුදු අම්මෝ එන්න මූ තනින් තන මතුවෙවි අපිව බය කරනවා බං. ගෙම්බා මොකද්ද තෝ කීවේ? යකෝ මුට මෙන්න යකෙක් වැහිලාද කොහෙද? අනේ මූ මාව මරන්න හදනවා. අනේ මාව බේරගනින්. යකෝ කා බිමින් තියපන් බං. මාව බේරගන්න. කොහෙද බං ඌ ගියේ? අපි දෙන්න යමු මේ ගෙදරින්. අඩේ අරුට ජබර කලන්තෙවත් හැදිලාද බම් බිම් වැඩිලා ඉන්න එක විදිහට? මම දන්නේ නෑ ඌවත් දැන් අපි යමු දැන්. අඩෝ මම දැක්ක Google search කරලා බලද්දි කට්ටඩියේ මේ හරියේ ඉන්නවලු. අපි එයාව ගිහින් හම්බෙලා පොඩ්ඩක් මේ ගැන බලමු. යමන් බං එහෙනම්. තොපි කොහෙද යන්නේ මගෙන් පැනලා? අඩෝ මේ මූ ඉස්සර අපි මේකව දාලා දුවමු බං මේක උස්සන්න. අඩෝ ආන් අතර තියෙන දේවාල යමන්. අනේ තක්කඩි මාමේ අපිව බේරගන්න. කට බං තක්කඩි නෙමෙයි කට්ටඩි. අනේ මම දන්නේ නෑ කවුරු හරි කමන්නේ අනේ අපිව බේරගන්නකෝ. අනේ කට්ටඩි මාමේ අපිව බේරගන්නකෝ. පේන විදිහට දරුවන්ට මොකක් හරි නපුරක් වෙලා වගේ. අනේ ඕ කට්ටඩි මාමේ අර හොල්මන් ගෙදර අපේ යාළුවෝ දෙන්නෙක්ම හොල්මන්ට අහුවෙලා. අනේ අංකෝ අපේ යාළුවෝ දෙන්නා බේරලා දෙන්නකෝ. මේ දැම්මම යමු අපි. ඔහොම නතර වෙන්න. අනේ ඇයි කට්ටඩි මාමේ එහෙම කීවේ? මම හිතන්නේ මෙතනින් තමයි ඒක පටන් අරන් තියෙන්නේ. අනේ අපි දන්නේ වනේ අංකෝ අපේ යාළුවෝ දෙන්න පව්. අඩෝ කෝබම් මෙතන හිටපු නලිනා. අඩේ ඔබ මෙතන නේ ජබර කලන්ති දාලා හිටියේ. ඌව මැරලත් දන්නෙත් නෑ අරු. අනේ වැඳලා ඉල්ලන්නම් කට්ටඩි මාමේ අනේ අපිව බේරලා දෙන්න. හරි ඔය දරුව කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. ඔය දරුවෝ ටිකක් මෙතනින් එහාට යන්නකෝ. මම බලන්නම් මොකද වෙලා තියෙන්නේ කියලා. ඕම් කත්‍රසුපශලතරම්බසනල්ලවා. පේන විදිහට මේක බලගතු ශාපලත් ආත්මයක් මේ ගෙදර ඉන්නවා. ඔය දරුවන්ට බේරෙන එක ලේසි වෙන්නේ නෑ හැබැයි. අනේ තක්කඩි මේ කට්ටඩි මාමේ අපිව බේරලා දෙන්නකෝ අනේ අපි වැඳලා ඉල්ලන්නම්. මම මගේ උපරිමය කරන්නම් දරුවනේ. ඕම් රීන් කට්ටු වන්න සමය වන්න කට්ටු. බුදු අම්මෝ තෝ හිතුවද මගෙන් බේරෙන්න? රුවන් කසුන් ඔයාලා එන්න එපා මං ගාවට. ඕම් රීන් කට්ටු ඕම් අනේ මොකද මාමේ සඳුන්ට උනේ? අනේ මට කරදර කරන්න එපා. අයියෝ මම පිච්චෙනවා වගේ. අනේ මම පිච්චෙනවා අයියෝ. ආයේ මේ දරුවන්ට කරදර කරන්න එපා. අනේ මම ආයේ එහෙම කරන්නේ නෑ.
දෙම්මට කියනවා ඇයි ඔයා ළමයිට එහෙම කරදර කරන්න තියෙන හේතුව. අනේ මේ ළමයි ටික අපේ ගෙදරට ආවා. ඒකයි මං එයාලට එහෙම කරේ. අනේ මම මේ කොහෙද ඉන්නේ? මට මොකද මේ වෙලා තියෙන්නේ? මේ හීනයා දයියෝ. අනේ මේ අර වෙලේ මට ගහන්න ආපු හොල්මන නේද? බුදු අම්මෝ. අනේ මාව බේරගන්න, අනේ මාව බේරගන්න රුවන්, අනේ මාව බේරගන්න කසුන්. අනේ මේ කවුද අර ඉස්සරහා ඉන්න එක? අනේ ඒ කට්ටඩි මාමෙක්. ඔයාට අවුලක් නෑ නේද සඳුන්? අනේ මට වෙලානේ මේ යන්න අර ඉස්සරහා ඉන්න යකා බලනවාකෝ. අනේ තක්කඩි මාමේ ඔන්න ඔය යකා එලවන්නකෝ. අනේ ඒක මට කලිනුත් ගහන්න ආවා. අඩෝ අපි මේ හොල්මනක් හොයන්නේ කෝ අර නලින් නෝ කොහෙද ගියේ? අඩේ උමයි බං. අනේ කට්ටඩි මාමේ අපේ තව යාළුවෙක් නැති වෙලා ඉන්න ඔයා කොහෙද දන්නේ ඉන්නේ. අනේ යාවත් බේරලා දෙන්න අපිට. දෙම්ම කියනවා ඒ ළමයා කොහෙද ඉන්නේ? අනේ ළමයා අර බඩුගොඩ ඇස්සේ ඉන්නවා. රුවන් ඔයා ගිහින් බලන්නකෝ ඇහේ කියන තැන නලින් ඉන්නවද කියලා. හැබැයි පුතෝ ඒ ළමයා නැති වෙලා තිබුණොත් අනේ නෑ ළමයා එතන ඉන්නවා. බේ මෙතන ඉන්නවා නලින්. අනේ මට මොකද උනේ? මේකයි මගේ කතාව. පුතේ අපිට ධන නිදාන වලින් පිරීලා තියෙන එකේ වැඩකාරියක් විතරයි මදි. ඔව් නේද අම්මේ. එහෙනම් අපි වැඩකාරියෙකුත් හොයලා බලමු. කුමුදු අනේ ඇයි නෝනේ කතා කරේ? අනේ අපි දෙන්නට තේ දෙකක් හදන් එන්නකෝ. හරි නෝනේ මම මේ දැම්ම තේ හදලා ගේන්න. කුමුදු හරි හොඳයි නේද අම්මේ? අනේ ඔව් පුතේ. ඇති මුන් මගෙන් වැඩ ගත්තා. දෙන්න ඕනේ මුන්ට දැන් හොඳ වැඩක්. අර ප්‍රියංක කියන එකාගේ තේකට වහ ටිකක් දැම්මනම් හරි. මේ පෙත්ත දැම්මනම් හරි තේ කෝප්පෙට. දැන් හරි. වම පැත්තේ කෝප්පේ ප්‍රියංකට. දකුණු පැත්තේ කෝප්පේ අම්මට. ප්‍රියංක මරණයෙන් පස්සේ අම්මා තිමීට මාක්කරි කරලා මරන්න ඕනේ. එකටම මැරුණාම බෑනේ. නෝනා ප්‍රියංක මහත්තයා බේන් ඔයාලා තේක. බේන් නෝනාගේ තේක. බේන් ප්‍රියංක මහත්තයාගේ තේක. තේක නම් රහයි. මගේ තේ ඉතින් කවදත් රහයි. නාන මේ නිදාන ඔක්කොම මගේ. මේ දේපල නිදාන මේ ගේ ඔක්කොම මගේ. මොකෝ මුන් අරුන්ට නෑදෑ කියලාවත් ඉන්නවයව දෙන්න. අනේ පුතේ මොකද මේ කටින් සෙම දාන්නේ? අනේ කුමුදු. මොකද අර ගෑගන්නේ අරු මැරිලාද කොහෙද? අනේ මොකද මගේ දරුවට උනේ? අනේ ඇයි නෝනා මේ බිම වැටිලා මෙයා? මේ මගේ පුතා කටින් සෙම දානවානේ. කෝ ඉන්න බලන්න ඔයාගේ පුතාට මොකද වෙලා තියෙන්නේ කියලා. අනේ ප්‍රියංක මහත්තයා උස්ම ගන්නෙ නෑනේ. එයා මැරිලා. අනේ මගේ දරුවට මොකද උනේ? අනේ මගේ පුතා මගේ පපුව රිදෙනවා. අම්මේ. මොකද අර ගෑනිට උනේ? ඒකි මැරුණා. දෙගිහින් බලන්න ඕනේ පොඩ්ඩක්. අඩෝ මේ ගෑනිත් මැරිලානේ. දැන් මම මේ නිදාන මගේ එනවා. අනේ මට දුකයි. මමත් මැරුණා. මගේ අම්මත් මගේ දුකට මැරුණා. මොකක්ද අර වැඩකාරී කියන්නේ? පොඩ්ඩක් අහගෙන ඉමු බලන්න. යේ මේ දේපල ඔක්කොම මගේ. මම ප්‍රියංකට වහදීලා එයා ඒකට මැරුණා. දැන් එයාගේ අම්මත් පපුව පැලිලා මැරුණා. ඒ කියන්නේ මේ ගෑණි එහෙනම් අපිව මරලා අපේ නිදාන ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගෑණිව මම මරණ එක මරනවා මේ දැන්. ගෑණියේ මං තෝවාද? බුදු අම්මෝ මොකද මේ මම නිකන් ඉස්සෙන්නේ? මොකෙක්වත් නෑනේ ළඟ. බුදු අම්මෝ ආයේ මේ ගෙදරට එන හැම එකාවම මම මරනවා. මට දුකයි ඔයා ගැන.
ඒත් ඔයා ඒ එක ගෑනියෙන් නිසා ගෙදරට එන හැමෝගෙන්ම පලිගන්න එපා. ඔයා දෙම් මෙහෙන් යන්න. ඔයා ගියාහම ඔයාට හොඳ ආත්මයක් ලැබේවි. අනේ ඔයාලට ගොඩක් ස්තුති මේ ගැන පැහැදිලි කරලා දුන්නට. මම යන්නම් එහෙනම්. අනේ ගොඩක් ස්තුතියි කට්ටඩි මාමේ අපිව බේරලා දුන්නට. අනේ අව් තක්කඩි මාමේ ගොඩක් ස්තුතියි අපිව බේරලා දුන්නට. කට තක්කඩි නෙමෙයි බං කට්ටඩි. අයේ ඔය ළමයි එහෙම මේ වගේ තැන්වලට එන්න එපා. දැන් පේනවන වෙච්ච දේ මේ හොල්මන හොඳ ආත්මයක් නිසා ඔයාලා බේරුණා. ගොඩක් ස්තුතියි තක්කඩි මාමේ. එහෙනම් දැන් ඔය ළමයි ගෙදර යන්න. අම්මලා එහෙම බලන ඇති ඔයගොල්ලන් ගැන. හා කට්ටඩි මාමේ එහෙනම් අපි යන්නම්. ස්තුතියි දුන්නේ අවවාදයට.